ඔන්න ඉතින් මේ දැන් රට පුරා එහෙම මෙහෙම කුඩු හවුවෙනවා, අයිස් හවුවෙනවා, මත්ද්‍රව්‍ය අහුවෙනවා නේද? අපි ඉතින් අපිත් ඕගොල්ලොන්ට එක එක නිවුස් ගේනවා, අරහෙන් අහුවෙනවා, මෙහෙන් අහුවෙනවා. ඒ ඉතින් ඕගොල්ලොත් බලන් ඉන්නේ දැන් අලුතෙන් අද මොකද්ද නිවුස් එක, අද මොකද්ද නිවුස් එක කියලානේ. ඔන්න ඉතින් මේ මනම්පේරි ගැන අලුතෙන් නිවුස් එකක් පළ වෙලා තිනවා. අපි හිතුවා ඕගොල්ලොන්ට ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන්න ඕනේ කියලා. ටයිටල් එක තියෙන මෙන්න මේ වගේ. මනම්පේරි විසින් සඟවා තිබූ තීරණාත්මක සාක්ෂි දෙකක් සොයාගනී කියලා තමයි තියෙන්නේ. මනම්පේරි විසින් සඟවා තිබූ තීරණාත්මක සාක්ෂි දෙකක් සොයාගනී. අපි බලමු වැඩිදුරටත් නිවුස් එකේ මොනවද තියෙන්නේ, මොනවද මේ සාක්ෂි දෙක කියලා. පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා අපේක්ෂක සම්පත් මනම්පේරි නැමැත්තා නවාතැන්ගෙන සිටි මද්‍රව්‍ය ප්‍රවාහනය කර බවට සැකපෙන විමර්ශන ආරම්භ වූ අදාළ කන්ටේනර් දෙකට අයත් ලියකියවිලි පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සොයාගෙන තියෙනවා. අයිස් මද්‍රව්‍ය නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය තිබූ බවට සැකකෙරෙන එම කන්ටේනර් දෙක වරායෙන් නිදහස් කර ගැනීම සඳහා මුදල් ගෙවූ රිසිට් පටක්ද එම ලියකිවිලි අතර තිබූ බව පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් ප්‍රකාශ කරලා තියෙන වැඩිදුරටත් මෙම කන්ටේනර්වලට අදාළව ලියකිවිලි හමු වී ඇත්තේ මිද්දෙනිය පදිංචිකරුවෙකු වන ඔහු සතුව තිබියදී. එම පුද්ගලයා සතුව තිබී සම්පත් මනම්පේරිගේ ජංගම දුරකථනයද සොයාගත් බව පොලිසිය ප්‍රකාශ කළ අතර ඔහුට අයත් බැංකු කාඩ් පත් හතරක්ද එම නිවසින් සොයාගෙන තියෙනවා. දැන් සම්පත් මනම්පේරි අතරක් කර සම්පත් මනම්පේරි කියලා තියෙනවා. එයා රෑ එහෙම ගත කරේ බස් හෝල්ට්වල ඒ තැන්තැන්වල නිදාගත්තා. ඒ වෙලාවේ එයාගේ ජංගම දුරකථනය නැති වුණා කියලා තිබ්බා. ඉතින් ඔන්න දැන් ජංගම දුරකථනය හොයාගෙන තියෙනවා. ජංගම දුරකථනය හොයාගත්ත කියන්නේ ඒකේ තුලින් සාක්ෂි ගොඩක් ඉස්සරහට එළි වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු වැඩිදුරටත් මේ නිවුස් එකේ මොනවද තියෙන්නේ කියලා. කෙසේ වෙතත් සම්පත් මනම්පේරි නීතිඥවරුන් පසුගිය 17 වෙනිදා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදා ගන්න අමුද්‍රව්‍ය බවට සැකකෙරෙන බහලුම් දෙක වරායෙන් නිෂ්කාශනය කිරීම හෝ විද්‍යනීය වෙත ගෙනීමට සම්පත් මනම්පේරි සම්බන්ධ නොවූ බවයි. ඔවුන් තවදුරටත් පෙන්වා දෙන්නේ එම කන්ටේනර් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ගේ විරෝධතාවයක් මතුව හේතුවෙන් සම්පත් මනම්පේරි ඉදිරිපත් වී ඒවා දැවීමට කටයුතු කර ඇති බවයි. එයයි කියන්නේ ප්‍රදේශවාසීන් මනම්පේරි ඒ දේවල් විනාශ කරන්න තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ගෙනල්ලා එහෙම නෙමෙයි කියලා තමයි කියන්නේ. ඒකලගේ ඒකේ මනම්පේරිගේ නීතිඥ. නමුත් සම්පත් මනම්පේරිගේ සිදු කළ ප්‍රශ්නක්ෂණයෙන් ඔස්සේ විමර්ශන සිදු කළ පොලිසිය ඔහු නවාතැන්ගෙන ප්‍රවාහනය පහසුකම් සැපයූ පුද්ගලයන් කීප දෙනෙක්ම අත්අඩංගුවට ගෙනල් අරගෙන තියෙනවා. අධිකරණයට බාරවීමට පෙර පොලිසියෙන් සැඟවී සිටි සම්පත් වන්‍යාරච්චිගේ පේරි හට එම පහසුකම් සපයා තිබුණේ විදුලි බණ මණ්ඩලයේ සේවකයෙක් විසිනා. ඔක්කොම රාජ්‍ය සේවකයෝ ටිකක් තමයි එකතු වෙලා වගේම ගහලා තියෙන්නේ. මේ බලමුකෝ. මීට පෙර අනාවරණීය සම්පත් මනම්පේරි ජැකෝ සමන් කේල්බද්දර පත්නි සහ තැඹිලි ලහිරු යන සංවිධානාත්මක අපරාධකරුවන් සමග WhatsApp ඔස්සේ සම්බන්ධතා පවත්වාගෙන ගිය හැකි ඇති බවටයි. ඉතින් නෑ දුරකථනය හම්බෙලා තියෙනවනේ. දුරකථනය හම්බුන නිසා ඒජ් කරපු අයට, කෝල් කරපු අයට, සම්බන්ධතා පවත්වපු අය හැම දෙයක්ම නෑ හොයාගන්න පුළුවන්. මේ ඉස්සරහට ලොකු දේවල් ටිකක් එළියට එන නිමිතයි. ඒ වගේ ඉස්සරහට එන හැමදේම ස්පෙෂල් නිවුස් විතරක් දැනගන්න LK+ YouTube නාලිකාව අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකත් click කරන්න අමතක කරන්න. හැමදෙම දැක ගන්න මායිමේ එහාලවක හොඳ දේවල් අරගන්න සිරුවෙන් මෙහෙට එන්න